අලුත් ප්ලාන්ට් සෙටප් එකට දැන් සති දෙකක් වගේ වෙනවා. මේකට ෆිෂ් දාන්න ඉස්සෙල්ලා ටැංකියට ගැලපෙන ෆිල්ටර් එකක් සෙටප් කරගන්න ඕනේ. ප්ලාන්ට් ටැංකියට හරියන ෆිල්ටර් එකක් තෝරගන්නේ කොහොමද කියලා සහ ඒ ෆිල්ටරේ හරියට සෙටප් කරගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් ගේනවා. ටැංක් එකේ සෙටප් කරන වීඩියෝ එක මිස් වුණා නම් ඒකේ ලින්ක් එක පහළ දාලා ඇති. ඉතින් අපි එක දිගටම රැඳිලා ඉන්න අපි ලස්සන ෆිෂ්. මේ ටැංකියට මං ඉස්සෙල්ලා දාලා තිබ්බේ මේ වගේ පොඩි ස්පන්ජ් ෆිල්ටර් එකක්. අලුත් සෙටප් එකට ස්පොන්ජ් ෆිල්ටර් එකක් වෙනුවට හැගොන් බැක් ෆිල්ටර් එකක් දාන්න හිතුවා. මේක දාන්න එකේ වාසි තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේක දාන්නේ එළියෙන්. එතකොට සෙටප් එකේ ලස්සනට බාධාවක් නැහැ. මේක මෙහෙම ඉස්සරහින් එල්ලුවේ පොඩ්ඩක් වැඩ කරනවද කියලා බලන්න ටෙස්ට් කරන්න. මොකද මේක කාලෙකින් වැඩ කරලා තිබුණේ නැහැ. හැගොන් ෆිල්ටර් එහෙම නැත්නම් HOV වල එනවා ෆිල්ටර් කාර්ට්‍රේජස්. මෙන්න මෙතන තමයි ඒක තියෙන්නේ. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ ඒ දෙක ගලවලා විසි කරන්න කියලා. මොකද අපිට ඊට වැඩි හොඳ ෆිල්ටර් මීඩියා දාන්න පුළුවන්. මේක දාන පළවෙනි ලේයර් එක හැටියට අපි ස්පොන්ජ් එකක් පාවිච්චි කරනවා. ස්පොන්ජ් එකක් දාන එකේ අදහස තමයි වතුර හොඳ ක්ලිස්ටර් ක්ලියර් විදිහට තියාගන්න පුළුවන් වීම. විශේෂයෙන් මේ වගේ වැලි තියෙන සබ්ස්ට්‍රේට් එකක් තියෙනකොට හැමතිස්සෙම වතුර ක්ලවුඩි වෙන්න බලනවා. ෆිල්ටර් එකට හරියන මැට් එකේ කැල්ලක් කපා ගන්න ඒක කතුකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් රත් වෙච්ච තලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් කරන්නේ මේ විදිහට මොකද ඒක හරි ලේසි. ෆිල්ටර් මෙෂ් එක ඉන්ටේක් එක පැත්තට දාන්න ඕනේ. ඒක දැම්මට පස්සේ අපිට මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න කොහොමද වෝටර් ෆ්ලෝ එක කියලා. ෆිල්ටර් එක වැඩ කියලා කන්ෆර්ම් කරගත්තට පස්සේ අපි ඒක පිටිපස්සට මූව් කළා. පොඩි පොඩි සද්දයක් එනවා තමයි. අපි ඒක විසඳන හැටි පස්සේ කියන්න. ඊළඟට අපි යූස් කරන ෆිල්ටර් මීඩියා එක තමයි ලාවා රොක්ස් වලින් හදපු රින්ග්ස්. මේකට ලොකු ලාවා රොක් එකක් අරගෙන පොඩි කැලි වලට කුඩු කරලා දාන්නත් පුළුවන්. මේක නිකම්ම දාන්න එපා, හොදලා දාන්න. මොකද ගොඩක් කුඩු තියෙනවා. හැගොන් බැක් ෆිල්ටර් එකට යන්න ප්‍රධානම හේතුවක් තමයි මේකේ තියෙන ෆ්ලෝ රේට් එක. අපිට මේ ෆ්ලෝ එක උඩ තියෙන නොබ් එකෙන් අඩු වැඩි කරන්න පුළුවන්. මේ වගේ අඩි දෙකේ ටැංකියකට මේ සයිස් එකේ හැගොන් බැක් ෆිල්ටර් එකක් හොඳටම ගැලපෙනවා. ඊට වඩා ලොකු ටැංකියක් තියෙනවා නම් ඔන්නම් කැනිස්ටර් ෆිල්ටර් එකට වගේ යන්න පුළුවන්. හැබැයි මම නම් හිතන්නේ ඒක ටිකක් ඕවර්කිල් එකක් කියලා. සද්ද වැඩි වෙන්න එක හේතුවක් තමයි වතුර එක්ක එයා බබල්ස් එන එක. ඒකින්ද මෙන්න මේ මට්ටමට වැඩිය උඩින් වතුර දාගන්න ඕනේ. HOV ෆිල්ටර්ස් වල තව වාසියක් තමයි ඒවයේ සද්ද අඩුවීම. මම මේ පාවිච්චි කරන ෆිල්ටර් එක නම් ටිකක් පරණයි. ඒකින්ද ටිකක් සද්ද වැඩි. ස්පොන්ජ් ෆිල්ටර් එකේ කට සද්දට අකමැති අයට මේක හොඳ ඔප්ෂන් එකක්. ෆිල්ටර් එක සෙටප් කළා දවස් දෙකකට විතර පස්සේ ෆුල් වෝටර් චේන්ජ් එකක් කළා. ටැංකිය අප්ඩේට්ස් දිගටම ලබා ගන්න channel එකට subscribe වෙන්න.